හරි එතකොට ඉන්ගුයිනල් කැනල් මේ මම උඩ රූපේ මේ රූප ගොඩක් ඒවා ගත්තේ ග්‍රේස් එකකින්. එතකොට මේකේ ඉන්ගුයිනල් කැනල් එක තමයි මේ මෙතන පේන්න තියෙන්නේ ඉන්ගුයිනල් ලිගමන්ට්. එතකොට මේ ඉන්ගුයිනල් ලිගමන්ට් එකට just above වගේ තමයි මෙන්න මෙහෙම ඔබ්ලික් කැනල් එකක් විදිහට ඉන්ගුයිනල් කැනල් එක තියෙන්නේ. ඒතර මෙතන මේ පේන්නේ ඒ ඉන්ගුයිනල් කැනල් එකේ එක ඕපනින් එකක්. ඒක තමයි superficial inguinal ring. ඒතර ඇත්තටම ඉන්ගුයිනල් කැනල් එක ඒ කියන්නේ එයාගේ ලොකේෂන් එක ගත්තොත් එහෙම ඇත්තටම මේ ලොකේෂන් එක තමයි ඉන්ගුයිනල් ලිගමන්ට් එකට සමාන්තරව. ඒ කියන්නේ පැරලල් තියෙන්නේ. එයාට ටිකක් උඩින් තමයි ඉන්ගුයිනල් කැනල් එක කොහොම තියෙන්නේ. මම කළු පාටින් ඇඳලා තියෙන්නේ අන්න ඒක තමයි ඉන්ගුයිනල් කැනල් එකේ පොසිෂන් එක. ඒතර මේ lower abdominal wall එක. ඊට පස්සේ මේ ඉන්ගුයිනල් කැනල් එකට යටින් පාස් වෙන්නේ මතකනේ lower limb කාලේ කරපු මේ femoral artery එක, femoral vein එක. ඒක මෙතනට අදාළ නැහැ. අපිට ඕනි වෙන්නේ ඇත්තටම අර එයාගෙන් පටන් ගන්න. ඇත්තට මේ තියෙන්නේ femoral ඒ කියන්නේ ඉන්ගුයිනල් ලිගමන්ට් එක පහු කරාට පස්සේනේ femoral artery එක වෙන්නේ. එතනින් උඩ තියෙන්නේ මේ external iliac artery එකනේ. ඒතර external iliac එකේ branch එකක් තියෙනවා. මේ තියෙන්නේ inferior epigastric artery. inferior epigastric artery. එතකොට මේ inferior epigastric artery කියන එක අපිට මෙතනදී වැදගත් වෙනවා. ඒ අරින්න මෙන්න මේ දේවල් වල ලොකු වැදගත්කමක් නැහැ. එතකොට මෙන්න මෙතන මේ superficial inguinal ring එකකින් ඒ කියන්නේ inguinal canal එක හරහා ඇවිල්ලා මේ superficial inguinal ring එකෙන් මේ එළියට එනවා වගේ පෙන්වන්නේ. නිකන් cord එකක් වගේ structure එකක්. අන්න ඒක තමයි spermatic cord. ඒතර මං ඇන්දොත් එහෙම ඉන්ගුයිනල් කැනල් එක මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න මෙන්න මෙහෙම තියෙන මේක ඔබ්ලික් පැසේජ් එකක්. ඔබ්ලික් පැසේජ් එකක්. මේ තියෙන සුපර්ෆිෂියල් ඉන්ගුයිනල් රින්ග් එක. මේ මීඩියල් පැත්ත, මේ ලැටරල් පැත්ත. මේ හරියට තියෙනවා ඩීප් ඉන්ගුයිනල් රින්ග් එක. එතකොට සුපර්ෆිෂියල් මේ තියෙන සුපර්ෆිෂියල් ඉන්ගුයිනල් රින්ග් එක, මෙතන තියෙනවා ඩීප් ඉන්ගුයිනල් රින්ග් එක. ඔන්න ඔය දෙක අතරේ තියෙන අපි කියනවා මස්කියුලෝ ඇපනියුරෝටික් ස්ට්‍රක්චර් එකක් කියලා. එතකොට ඇපනියුරෝසිස් කියන එක දන්නවනේ. මසල් එකක ටෙන්ඩන් එකකින් හැදෙන ටෙන්ඩන් එකක නිකන් ටෙන්ඩන් එකකින් හැදෙන ෂීට් එකක් වගේ ස්ට්‍රක්චර් එකට කියනවා ඇපනියුරෝටික් කියලා. ඇත්තටම ඉන්ගුයිනල් කැනල් එකට මස්කියුලෝ ඇපනියුරෝටික් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ එයාව හදන්න මසල් ෆයිබර්ස් වගේම ඇපනියුරෝසිසුත් උදව් වෙනවා. ඇපනියුරෝසිස් ගත්තොත් එහෙම එක්ස්ටර්නල් ඔබ්ලික් ඇපනියුරෝසිස් එක, ඊට පස්සේ ඉන්ටර්නල් ඔබ්ලික් ඇපනියුරෝසිස් එක, ඊට පස්සේ ඔය විදිහට මසල්ස් වල ඇත්තටම ඇබ්ඩොමිනල් වෝල් එකේ ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එකේ මේ තියෙන ලෝවර් ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් නේ. ඒතර ඒගොල්ලන්ගේ ඇපනියුරෝසිස් මේ ඉන්ගුයිනල් කැනල් එක හදන්න උදව් වෙනවා. ඒතර මස්කියුලෝ කියලා කියන්නේ මේ මසල්ස් වල මසල් ෆයිබර්ස් උත් උදව් වෙනවා. දැන් ඉන්ටර්නල් ඔබ්ලික් වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ මසල් ෆයිබර්ස්. ඊට පස්සේ ට්‍රාන්ස්වර්සස් ඇබ්ඩොමිනිස් ඒ විදිහට. يعني යාළගේ මසල් ෆයිබර්ස් උත් උදව් වෙනවා මේ කැනල් එක හදන්න. ඒතර මසල් ෆයිබර්ස් වලින් සහ ඇපනියුරෝසිස් කියන දෙකෙන්ම හැදලා තියෙන කැනල් එකක් නිසා හැදලා තියෙන ස්ට්‍රක්චර් එකක් නිසා තමයි මස්කියුලෝ ඇපනියුරෝටික් කියලා කියන්නේ. ඒක පැහැදිලිනේ. එතකොට මං කිව්වා මේ තියෙන්නේ superficial inguinal ring. එතකොට මෙතන ඇත්තටම deep inguinal ring එක පේන්නේ නැහැ. හේතුව තමයි මෙන්න මේ superficial inguinal ring එක තියෙන්නේ මේ ඒ කියන්නේ අපේ anterior abdominal wall එකේ පිටතින්ම දෙන මසල් එක තමයි external oblique muscle එක. ඒතර මේ ඔයගලන්ට පේන්නේ මෙන්න මේ උඩින් තියෙන මෙන්න මේ කොටස මේ sheath එක ඇවිල්ලා external oblique muscle එකේ aponeurosis එක.
ඒතර බලන්න හොඳට බැලුවොත් මෙන්න මේ superficial inguinal ring එක. මෙන්න මේක තියෙන්නේ මේ external oblique කියන muscle එකේ aponeurosis එකේ. හරිද? external oblique කියන muscle එකේ aponeurosis එකේ තමයි තියෙන්නේ superficial inguinal ring එක. ඒතර ඒව වැදගත්. මෙයාගේ ලොකේෂන් එක මොකක්ද? ඇත්තටම දැන් මෙහෙම අපිට ඒ කියන්නේ aponeurosis එක උඩින් බැලුවට පස්සේ deep inguinal ring එක පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක එහෙම වෙන්න එපා. මොකද aponeurosis එකේ තියෙන්නේ superficial inguinal ring එක විතරයි. මේ තියෙන්නේ superficial inguinal ring. ඒතර මෙන්න මේ aponeurosis එක අයින් කරන්න ඕනි. මෙන්න මේක අයින් කරන්න ඕනි deep inguinal ring එක බලන්න. ඒතර එහෙම අයින් කරපු රූපයක් තමයි මේ පල්ලෙහා තියෙන්නේ. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ spermatic cord එකේ හැමම තියෙනවා. inguinal ligament එක මෙතන තියෙනවා. එතකොට උඩ තියෙන මේ external oblique aponeurosis එක අයින් කරලා. ඒක අයින් කරාට පස්සේ මොකද වෙන්නේ? මේ තියෙන කොළ පාටින් තියෙන ස්ට්‍රක්චර් එක තමයි transversalis fascia. transversalis fascia කියලා කියන්නේ ඔයගොල්ලන්ට මතකයිනේ transversus abdominis කියලා muscle එකක් තිබ්බා. ඒතර මේ transversus abdominis muscle එකේ තියෙන එයාව cover කරගෙන ඉන්න fascia එක. transversalis fascia කියලාත් කියනවා. fascia transversalis කියලාත් කියනවා. ඒතර අන්න එයාගේ ඔය fascia transversalis එකේ තමයි මේ තියෙන deep inguinal ring එක. දැන් බලන්න එතකොට superficial එක පේන්නේ නැහැ. මොකද superficial එක තිබ්බේ external oblique aponeurosis එකේ. අපි deep එක බලන්න external oblique aponeurosis එක අයින් කරා. එතකොට අපිට transversalis fascia එකේ deep inguinal ring එක පෙවුණා. හරිනේ. එතකොට මේක අර oblique passage එකක්. ඒ කියන්නේ ඇතුළට වෙන්න තමයි deep inguinal ring එක තියෙන්නේ. ඒකයි deep කියලා කියන්නේ. superficial එක අපිට ඇත්තටම එළියෙන් බැලුවම aponeurosis එක උඩ පේනවා. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. ඒතර ඇත්තටම මේ අපි බලන්න ඕන inguinal canal එක ඉගෙන ගන්න කලින් මොකද්ද මේ inguinal canal එකේ තියෙන විශේෂත්වය කියලා. අපි මේ inguinal canal එක ඉගෙන ගන්නේ හේතුව තමයි males ලගේ එයාලගේ spermatic cord එක, ඒ කියන්නේ males ලගේ testis තියෙනවනේ. ඔය testis abdominal wall එකේ තමයි develop වෙන්නේ. embryological period එකේදී, embryonic period එකේදී testis තියෙන්නේ abdominal wall එකේ. ඒතර ඇත්තටම මේ ඉපදෙනවත් එක්කම මේ testis මොකද වෙන්නේ? scrotum එක ඇතුළට, ඒ කියන්නේ වෘෂණ කෝෂය ඇතුළට මේ testis ටික එන්න ඕනි. ඒගොල්ලෝ descend වෙන්න ඕනි. එතකොට මේ testis anterior abdominal wall එකේ ඉඳන් මේ abdominal wall එකේ ඉඳන් abdominal cavity එකේ ඉඳන් ස්ක්‍රෝටම් එක ඇතුළට අරගෙන එන එක තමයි inguinal canal එක හරහා කරන්නේ. ඒක කරන්නේ මෙන්න මේ spermatic cord එක. spermatic cord එක මගින් තමයි ඔය testis විතරක් නෙමෙයි, arteries, veins ඒ ටික ඔක්කොම මේ ස්ක්‍රෝටම් එකට අරන් එන්නේ. එතකොට ඒ testis වලට abdominal cavity එකේ ඉඳන් ස්ක්‍රෝටම් එකට එන්න passage එකක් දෙන structure එකක් විදිහට තමයි අපිට inguinal canal එක males ලගේ දකින්න පුළුවන්. එතකොට මේ මේල්ස් ලගේනේ ෆීමේල්ස් ලගෙත් inguinal canal එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ inguinal canal එකෙන් අරගෙන ඉන්නේ දැන් ඒගොල්ලන්ට spermatic cord නැහැනේ. ඒගොල්ලන්ගේ අරගෙන ඉන්නේ ඔයගොල්ලෝ ligament එකක් අහලා ඇති round ligament of uterus. round ligament of the uterus තමයි females ලගේ spermatic cord මොනවාද inguinal canal එකෙන් අරගෙන එන්නේ. ඒතර මම ඒක පස්සේ විස්තර කරන්නම්. මම ඒක කිව්වේ inguinal canal එක ගැන ඉගෙන ගන්නකොට අර ඒක ඇයි අපි ඉගෙන ගන්න කියන අවබෝධය ගන්න. එතකොට මේ inguinal canal එකේ boundaries අපි දැනගන්න ඕනි. එයාගේ roof එක හදන්නේ කවුද? floor එක හදන්නේ කවුද? ඊට පස්සේ එයාගේ lateral anterior wall එක හදන්නේ කවුද? posterior wall එක හදන්නේ කවුද කියලා අපි එයාගේ boundaries ගැන දැනගන්න ඕනි. මෙන්න මේ රූපේ තියෙන්නේ ඔය spermatic cord එක. මේ තියෙන spermatic cord එක කියන්නේ මේක මෙහෙම ඒකේ transverse section එකක්. මේක මේ කපලා තියෙන්නේ. ඒතර මේකේ බලන්න මේ රූපෙන් මං හිතනවා මේ මොනවාද inguinal canal එකේ anterior wall එක posterior wall එක ඒ ටික පැහැදිලි කියලා.
මම මුලින්ම කියනවා මෙන්න මේ හරිය තමයි පියුබික් ටියුබකල් එක තියෙන්නේ. ඒ කියන්නේ මේක මීඩියල් පැත්ත, මේක ලැටරල් පැත්ත. ඒක හරිනේ. එතකොට මම මෙන්න මේ ස්ට්‍රක්චර්ස් ටික මුලින්ම නම් කරන්නම්. මෙන්න මේ පිටින්ම තියෙන්නේ external oblique aponeurosis එක. හරිනේ. අර inguinal canal එක කියන්නේ ඒක අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ මුලින්ම කඩේරකින් වගේ දාලා තින්නේ superficial inguinal ring එක. ඒතර හරිනේ ඒක තින්නේ මේ external oblique aponeurosis එකේ. ඊට පස්සේ මේ පිටිපස්සෙන් දාලා තියෙනනේ කඩේරකින් වගේ. ඒක තමයි deep inguinal ring එක. deep inguinal ring එක බලන්න. එතකොට මං කිව්වා ඒක තියෙන්නේ transversalis fascia එකේ කියලා. මෙන්න මේ කොළ පාටින් තියෙන structure එක තියෙනවනේ. අන්න එයා තමයි transversalis fascia. හරිනේ. එයාගේ තමයි deep inguinal ring එක තියෙන්නේ. මේක ඇවිල්ලා superficial inguinal ring. එතකොට අපි දන්නවා anterior abdominal wall එකේ external oblique muscle එක මෙතන external oblique muscle එකේ aponeurosis එකනේ. ඊට පස්සේ යාට පස්සේ තිබිච්ච muscle එක තමයි internal oblique. එයාට ඇතුලෙන් තියෙන මෙතන internal oblique muscle එක. මීටත් ඇතුලෙන් තියෙන muscle එක transversus abdominis. එතකොට හරිනේ මං කිව්ව එක. ඒ කියන්නේ external oblique, internal oblique, transversus abdominis තියෙනවා. එයාව මෙහෙම වහගෙන ඉන්න fascia එක තමයි මං කිව්වේ transversalis fascia කියලා. ඒතර මෙන්න මේ fascia එකේ තමයි බලන්න මේ superficial මේ deep inguinal ring එක තියෙන්නේ. ඒක පැහැදිලිනේ. ඒකට මේ පැත්තෙන් ගත්තොත් එහෙම මේ පැත්තෙන් ගත්තොත් මේ තියෙන rectus abdominis muscle එකේ කොටසක් පේනවා එතන. මේ ඉස්සරහෙන් තියෙන ටිකේ ඒත් external oblique aponeurosis එක. ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම aponeurosis දෙකක් එකතු වෙලා නිකන් tendon එකක් වගේ හැදලා තියෙනවා මේ. ඒක ඇවිල්ලා pubic tubercle එකට pubic crest එකට set වෙනවා මේ. aponeurosis දෙකක් එකතු වෙලා මේ tendon එකක් වගේ හැදලා තියෙන්නේ. මෙන්න මේ tendon එකට අපි කියනවා conjoint tendon. ඒත් conjoint tendon එක හදන්න උදව් වෙන දෙන්නෙක් ඉන්නවා. මේ පළවෙනි 1 2 කියලා මම දාන්නම්. එක තමයි internal oblique aponeurosis. ඔය දෙකෙන් මම දාලා තියෙන්නේ transversus abdominis aponeurosis. ඒතර මේ external oblique aponeurosis එක කෙලින්ම anterior wall එක හදනවා. ඒක මේ පැත්තේ තියෙනවනේ. ඒතර medial පැත්තේ internal oblique aponeurosis එකයි transversus abdominis aponeurosis එකයි දෙන්නම මෙහෙම එකතු වෙලා මේ හරිය මේ conjoint tendon එකක් හදනවා. දෙන්න එකතු වෙලා මෙහෙම tendon එකක් හදනවා. ඒතර ඔය tendon එක ගිහිල්ලා මේ pubic tubercle එක හරියෙන් set වෙනවා. හරිද? ඔය medial පැත්තේ. lateral පැත්තේ මෙතන lateral පැත්තනේ. ඒතර external oblique aponeurosis එක තිබ්බා. ඊට ඇතුලෙන් internal oblique muscle එක තියෙනවා. transversus abdominis muscle එක තියෙනවා. transversus abdominis muscle එකට පස්සේ මෙන්න මේ transversalis fascia එක තියෙනවා. ඊට පස්සේ මේ ඔයගලන්ට පේනවද මෙන්න මෙහෙම fatty layer එකක් තියෙනවා. ඒ තමයි extraperitoneal fat layer එක. extraperitoneal fat layer. ඊට පස්සේ තියෙන ඉතින් මෙන්න මේ parietal peritoneum එක. මේ නිකන් දුඹුරු පාටින් වගේ දාලා තියෙන parietal peritoneum එක. ඊට පස්සේ ඉතින් abdominal structures. හරිනේ. එතකොට මේකෙන් පුළුවන් තේරුම් ගන්න මොනවද inguinal canal එකේ මොනවද structures ටික කියලා anterior wall එක හදන posterior wall එක හදන structures ටික. ඒතර inguinal canal එක කියලා කියන්න බලන්න ඇත්තටම මෙන්න මේ ටික මේ තියෙන superficial inguinal ring එක, මේ තියෙන deep inguinal ring එක. ඒතර මෙන්න මේ කියන කොටස සැලකුවා නම් ඇති. අපි ඔන්න ඔය කියන කොටස තමයි බලන්න යන්නේ. ඔයගලන්ට පේනවනේ anterior wall එක හදලා තියෙන්නේ මෙන්න මේ external oblique aponeurosis එකෙන් කියලා. external oblique aponeurosis එකෙන් තමයි දෙපැත්තෙම ඒ කියන්නේ මුළු anterior wall එකම හදලා තියෙන්නේ. external oblique aponeurosis. එතකොට anterior wall එකේ
මුළු ඇන්ටීරියර් වෝල් එකම එක්ස්ටර්නල් ඔබ්ලික් ඇපනියුරෝසිස් එකකින් තමයි හැදලා තියෙන්නේ. ඒ වුණාට බලන්න ඇන්ටීරියර් වෝල් එක ලැටරල් පැත්තෙන් මෙන්න මේ දෙන්න. ඒ කියන්නේ ඉන්ටර්නල් ඔබ්ලික් එක මේ එයාව නිකන් ස්ට්‍රෙන්තන් කරනවා. රේන්ෆෝස් කරනවා. ඒ කියන්නේ එයාව ශක්තිමත් කරනවා. ඒ නිසා අපි කියනවා lateral internal oblique muscle fibers ඉන්නවා lateral 1/3 එකේ. එහෙනම් anterior wall එක මුළු anterior wall එකම හදන external oblique aponeurosis එකෙන් lateral 1/3 internal oblique muscle fibers වලින් strength කරලා තියෙනවා. ඒක මතක තියාගන්න. ඊට පස්සේ බලන්න posterior wall එක. මේ posterior wall එක මේ තියෙන්නේ. දැන් මේ තියෙන deeping wiring එකනේ මේ posterior wall එක හදලා තියෙන්නේ මෙන්න මෙයාගේ. කොළ පාටින් තියෙන්නේ posterior wall. ඒ තමයි transversalis fascia. Transversalis fascia එකට අමතරව තියෙනවා මේ ඊට පිටිපස්සේ තියෙනවා extraperitoneal pad එක, parietal peritoneum එක. ඕනනම් ඒ ස්ට්‍රක්චර්ස් උත් ගන්න පුළුවන්. extraperitoneal pad ඊට පස්සේ parietal peritoneum ඔය තුනම තියෙනවා whole length එක පුරාම. whole මුළු posterior wall එක ඔය තුන්දෙනාම උදව් වෙනවා මුළු posterior wall එකම හදන්න. මේ බලන්න posterior wall එකේ medial පැත්තෙන් එයාව reinforce කරලා තියෙනවා. එහෙම නැත්නම් strength කරලා තියෙනවා මෙන්න මේ conjoint tendon එක. conjoint tendon එක. අර විදිහට medial 2/3 එහෙම නැත්නම් medial පැත්තෙන් කියලා තමයි අපි ගන්නෙ. conjoint tendon. හරිනේ. ඒතර anterior wall එක හරි posterior wall එක හරි. ඒතර අපි බලන්න ඕනේ මෙයාගේ මේ roof එක කවුද හදන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන muscle fibersම මෙන්න මෙහෙම ඒ කියන්නේ මෙහෙම එයාව ආච් එකක් වගේ මෙහෙම වහන්න එපයි. roof එක හදන්න. එතකොට මෙයාගේ roof එක හදන්න ප්‍රධාන වශයෙන් උදව් වෙන්නේ external oblique aponeurosis එකයි මේ තියෙන aponeurosis එකයි internal oblique එකේ fibers එකතු වෙලා තමයි මෙයාගේ roof එක හදන්නෙත් internal oblique muscle fibers. එතකොට flow එක කොහොමද කියලා තේරුම් ගන්න මෙන්න මේ රූප බැලුවා නම් හරි. මේ බලන්න. මේ තියෙන කැනල් එකනේ මේ තියෙන deep ring එකනේ. ඒක superficial ring එක මෙතන පේන්නේ නැහැ. මෙන්න මේ හරියකින් විතර තියෙන superficial ring එක. එතකොට මේ තියෙන්නේ කොහොම කැනල් එක. ওই කැනල් එක ඇතුළේ මේ spermatic cord එක ඉන්නේ. ඊට බලන්න flow එක මේ තියෙන inguinal ligament එක. මේ inguinal ligament එකට උඩින් තමයි ওই inguinal කැනල් එක තියෙන්නේ. එහෙනම් flow එක හදන්නේ කවුද? inguinal ligament එකෙන් හදන groove එකක්. flow එක හදන්නේ groove එකකින්. groove made by inguinal ligament. එහෙම නැත්නම් නිකම්ම inguinal ligament එක කියලා ලිව්වත් ඒක හරි. මං හිතනවා anterior posterior walls ඊට පස්සේ roof එකයි flow එකයි පැහැදිලි කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කියන්නේ අර මතක තියාගන්න නැතුව මේ වගේ රූපෙකින් මෙන්න මේ විදිහේ රූපෙකින් workout කරලා ගන්න එක ලේසි කියලා මං හිතනවා. මොකද මේ එක එක විදිහේ රූප තියෙනවනේ. ඒ කියන්නේ අපිට Google එකට ගියාට පස්සේ එක එක විදිහේ රූප ගන්න පුළුවන්. ඒ වගේ රූප දෙක තුනක් අරගෙන බලන්න එකකටම සීමා වෙන්නේ නැතුව. දැන් මේක Grace එකෙන් මම ගත්ත රූපයක්. මේකේ spermatic cord එකේ structures ටිකක් තියෙනවා. ඒත් මෙතන හොඳට පෙන්නනවා මේ කොහොමද මේ තියෙන්නේ කියලා. aponeurosis එක ඔක්කොම මේ anterior posterior walls මෙතන පැහැදිලි. ඒත් අපිට හිතා ගන්න පුළුවන් මේ aponeurosis එකෙනුයි internal oblique එකෙනුයි තමයි එයාගේ ඒ දෙන්නා එකතු වෙලා තමයි roof එක හදන්නේ. flow එක අර කියපු inguinal ligament එක. මං හිතනවා ඒක පැහැදිලි කියලා. ඔය කියන්නේ කියන්න බලන් සරලම ක්‍රමයකට තමයි ඒ කිව්වේ. ඊට පස්සේ spermatic cord එකේ structures ටිකත් අපිට වැදගත්. ඒ කියන්නේ දැන් මං කියවනේ මේ තියෙන මේ channel එකනේ. මේ තියෙන channel එක.
මේ රින්ග්ස් දෙක. ඒ කියන්නේ මේ තියෙන්නේ මම මේ එක කියලා දාන්නේ superficial inguinal ring. මම මේ දෙක කියලා දාන්නේ deep inguinal ring. ඒතර ඔය තියෙන්නේ canal එක. ඔය canal එක ඇතුලෙන් තමයි මෙන්න මේ spermatic cord එක එන්නේ. ඒතර මෙන්න මේ whole structure එක ගත්තොත් එහෙම එයා spermatic cord කියලා අපිට කියන්න පුළුවන්. spermatic cord. ඒතර අපි මේ spermatic cord එකේ කොටස් ටික දැනගන්න ඕනේ. ඒ කියන්නේ spermatic cord එක කොය ඒ කියන්නේ cross section එකක් වගේ තියෙන්නේ. මේ spermatic cord එක මෙම හරහට හරස් අතර කපලා තින්නේ. එතකොට මම මේකේ මේ රූපේ ලකුණු කරන්නම්. spermatic cord. එතකොට මේ රූපෙන් අපි ඒක බලාගෙන යන එක ලේසි. ඒතර මේ හරියදී මම මේකට කිව්වේ external oblique aponeurosis. මම short form එකෙන් ලියන්නේ. ඒතර මේ තියෙන්නේ internal oblique muscle. ඊට පස්සේ තියෙන්නේ transverse abdominis muscle. ඊට පස්සේ transversalis fascia. extraperitoneal fat. parietal peritoneum. ඔන්න මම මේ structures ටික ඔක්කොම නම් කරා. so මේ පැත්තේ external oblique aponeurosis. මේ තියෙන්නේ conjoint tendon. ඒ conjoint tendon එකේ කොටස් දෙක දාන්න මේ තියෙන්නේ internal oblique aponeurosis එක දෙක කියලා දැම්මේ transversus abdominis aponeurosis එක. මේක නම් එච්චර වැදගත් නෑ. මේ තියෙන rectus abdominis muscle එකේ කොටසක්. මොකද මේ medial පැත්තනේ. ඊට පස්සේ මෙයාගෙත් මෙතන තියෙන්නේ මේ කොළ පාටින් transversalis fascia. ඊට පස්සේ ඊටත් පිටිපස්සේ තියෙන්නේ extraperitoneal fat. මේ දුඹුරු පාටින් වගේ තියෙන්නේ parietal peritoneum. හරිනේ. එතකොට මේ හරියේදී අපි ඔකට inguinal canal කියලා කිව්වට මේ හරියේ දැන් external oblique aponeurosis කියලා කියන්නේ මේ lower abdominal wall එක නිසා. මෙන්න මේ හරිය ගත්තොත් එහෙම මේ හරිය ඇවිල්ලා අර abdominal wall එකනේ මම මේ ඉර ගහපු හරිය වගේ lower abdominal wall එකේ මෙන්න මෙතනින් පල්ලෙහාට අපි මේකට කියන්නේ spermatic cord කියලා. ඒතර බලන්න spermatic cord එක හදන්න උදව් වෙලා තින්නේ අර උඩ ඉඳන් තිබිච්ච structures ටිකමයි. කියන්නේ external oblique aponeurosis එක තමයි මේ පල්ලෙහාට continue වෙන්නේ. internal oblique muscle එක තමයි පල්ලෙහාට continue වෙන්නේ. හැබැයි එයාලගේ නම් වෙනස් වෙනවා. spermatic cord එකනේ. ඒතර external මේ තියෙන external oblique muscle එකේ continuation එක අපි ඒකට කියනවා external spermatic fascia. ඊට පස්සේ internal oblique muscle එක මේ පේනවනේ. එයන් මෙන්න මේ විදිහට මෙහෙම continue වෙනවා. ඒතර එයාට අපි කියනවා internal oblique fascia නෙමෙයි හැබැයි. අන්න ඒක මතක තියාගන්න ඕනි. මෙන්න මේ තියෙන්නේ muscle එකක්. එයාගෙන් fascia එකකුත් හදනවා muscle එකකුත් හදනවා. cremasteric fascia and muscle කියලා කියන්නේ. ඊට බලන්න මේ transverse abdominis muscle එක මෙන්න මෙතනින් ඉවරයි. ඒක පල්ලෙහාට continue වෙන්නේ නැහැ. කියන්නේ spermatic cord එකට එන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒතර transversalis මේ transversus abdominis muscle එකකින් හැදෙන structure එකක් නැහැ. ඒක මෙතනින් ඉවරයි. ඊට පස්සේ මේ බලන්න මේ කොළ පාට layer එක මං කිව්වේ transversalis fascia. එයා පල්ලෙහාටම continue වෙනවා. එන්නේ යාගෙන් තමයි internal spermatic fascia එක හදන්නේ. මේක වැදගත්. එතකොට මෙන්න මේ නිල් පාටින් වගේ තියෙන ටෙස්ටිස් ඔන්න ඕවා තමයි ටෙස්ටිස් spermatic cord එකෙන් අරගෙන යන. මං හිතනවා ඔයගොල්ලෝ ටෙස්ටිස් එකක ඒ කියන්නේ ටෙස්ටිස් එකක cross section එකක තියෙන structures දන්නවා ඇති කියලා. මේ ටෙස්ටිස් එක ළඟින් එයා වට කරගෙන ඉන්නේ දම් පාට layer එක. tunica vaginalis. හරි ඒ ස්ට්‍රක්චර්ස් ටික තියනකො මම ඒක පස්සේ කියන්න. නිකන් හිතනකො ටෙස්ටිස් එක තමයි අරගෙන යන්නේ. ඒතර ටෙස්ටිස් එක අරගෙන යනකොට ඒ ටෙස්ටිස් එකට සප්ලයි කරන ආටරිස්, ඒගොල්ලන්ට සප්ලයි කරන වෙයින්ස්, ඒතර ටෙස්ටිස් එකත් එක්කම ඩක්ටස් ඩිෆරන්සස් එකත් අරගෙන යන්න එපයි. ඩක්ටස් ඩිෆරන්ස් එහෙම නැත්නම් වස් ඩිෆරන්ස් කියලාත් කියනවා. මෙන්න මේක තමයි vas difference
or ductus deferens. මෙන්න මේ nerve එකක් පේනව නේද? ඒ nerve එක තමයි ඔයගලන්ට මතකද genitofemoral nerve කියලා තිබ්බා. අපි lumbar plexus එක කරන කාලේ කරේ genitofemoral nerve L1 L2 කියන root values වලින් ආව genitofemoral nerve කියලා nerve එකක්. මේ genitofemoral nerve එක කොහොම ඇවිල්ලා ආයමත් ඒක කොටස් දෙකකට බෙදුණා. genital branch, femoral branch. femoral branch එක ගියා lower limb එකට supply කරන්න. genital branch එකෙන් කරන්නේ genital structures වලට supply කරන්න කියලා අපි ඒ කාලේ කිව්වා. ඒතර මේ තියෙන්නේ genitofemoral nerve එකේ genital branch එක. ස්ක්‍රෝටම් වලට එහෙම සප්ලයි කරන්න තමයි යා එන්නේ පල්ලෙහාට. ඒතර පේනවද මේ vas difference එකේ එයාගේ නිකන් රතු පාටට වගේ යා වටේ මෙහෙම ආටරි එකක් ඇතිලා තියෙනවා. ඒ තමයි artery to vas difference. ඒ කියන්නේ යාට සප්ලයි කරන ආටරි එක. එයාට සප්ලයි කරන ආටරි එක. vas difference එකේ ආටරි එක. ඊට පස්සේ තව නිකන් මේ දැලක් වගේ veins venous plexus එකක් පේනවනේ. ඒක වට කරගෙන ඉන්නේ තනි ආටරි එකක්. අපි මෙන්න මේ ආටරි එකට කියනවා testicular artery. testis වලට සප්ලයි කරන්නේ testicular artery. මේක කෙලින්ම එන්නේ abdominal aorta එකේ branch එකක් විදිහට. abdominal aorta එකේ branch එකක් විදිහට තමයි testicular artery කියලා කියන්නේ. ඒ testicular artery එක පටන් ගන්නෙ. ඔයගොල්ලෝ abdominal aorta එකේ structure එක, ඒ කියන්නේ ඒකේ branches ගැන හොඳට දැනුවත් නම් මෙහෙම renal arteries තියෙනවනේ. right left renal arteries. ඊට පල්ලෙහායින් මෙන්න මෙහෙම gonadal arteries පටන් ගන්නවා. right left gonadal arteries පටන් ගන්නවා. එතකොට මේ gonadal arteries කෙලින්ම abdominal aorta එකකින් එන්නේ. males ලාගේ නම් අපි කියනවා මේ gonadal arteries testicular artery කියලා. females ලාගේ අපි කියනවා ovarian artery. හරිද? මතක තියාගන්න testicular artery කියලා කියන්නේ abdominal aorta එකකින් එන direct branch එකක්. ඊට පස්සේ මෙන්න මේ එයා වට කරගෙන ඉන්න venous plexus එකට කියනවා pampiniform plexus of veins. එතකොට එයාගෙන් තමයි testis වල තියෙන venous drain කරන්නේ. එයා කෙලින්ම inferior vena cava එකට තමයි ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ right පැත්තයි left පැත්තයි වෙනස් වෙනවා. pampiniform plexus of veins කියලා කියන්නේ ඒ කියන්නේ gonadal veinsම තමයි. ඒතර inferior vena cava එක තියෙනවා නම් ඔහම renal arteries තියෙනවනේ. renal මේ දින right renal vein එක මේ inferior vena cava එක right renal vein එක දෙනවා, left renal vein එක දෙනවා. එතකොට right පැත්තේ pampiniform plexus එක ගිහිල්ලා ඒ කියන්නේ right පැත්තේ කෙලින්ම inferior vena cava එකට තමයි gonadal veins drain වෙන්නේ. හැබැයි left පැත්තේ right renal vein එකට තමයි gonadal vein drain වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ gonadal veins වලට තමයි ගිහිල්ලා ඔය දෙපැත්තේ pampiniform plexus drain වෙන්නේ. artery සහ venous එක මේ. artery සහ venous එක. එතකොට ඒ ටික හරි. ඒතර මෙන්න මෙතන මේ චූටියට වගේ තියෙනවනේ දෙන්නේ. ඒ තමයි අපි කතා කරන අර inferior epigastric vessels. inferior epigastric vessels. inferior epigastric vein එක තියෙනවා, inferior epigastric artery එක තියෙනවා. ඊට පස්සේ බලන්න මේ inferior epigastric vessels වලින් ඇවිල්ලා තියෙනවනේ ආයෙත් vein එකකුයි artery එකකුයි මේ චූටි දෙකක්. අන්න ඒ වලට අපි කියනවා cremasteric vessels. මම ඔයගොල්ලන්ට කිව්වේ මේ cremasteric fascia එක ගැන. මෙන්න මේ cremasteric fascia එක අන්න ඔය cremasteric fascia එකටයි ආගේ muscle එකටයි supply කරන්නේ. inferior epigastric vessels වලින් පටන් ගන්න මෙන්න මේ cremasteric vessels. ඒක පැහැදිලිනේ. ඒතර ඔය තමයි structures ටික. ඒතර ඔයගොල්ලෝ spermatic cord එකේ structures මොනවද කියලා අහුවොත් එහෙම මම ආයෙ කියන්නම්. external oblique aponeurosis එක continue වුණේ external spermatic fascia එක විදිහට. internal oblique muscle එක continue වුණා. හැබැයි internal oblique aponeurosis එක internal oblique fascia එක නෙමෙයි හැදුවේ cremasteric muscle එකයි ආගේ fascia එකයි. ඊට පස්සේ මම කිව්වා transversus abdominis muscle එක මෙතනින් නතර වෙනවා. transversalis fascia එක පල්ලෙහාට continue වෙනවා internal spermatic fascia විදිහට. ඊට පස්සේ
ටෙස්ටිස් තිබ්බා. එයාට සප්ලයි කරන වෙයින්ස් ටිකයි ආටරීස් ටිකයි ස්පර්මැටික් කෝඩ් එකත් එක්ක පල්ලෙහාට එනවා. ටෙස්ටිකියුල ආටරි එක ගැන කිව්වා. එයාව වට කරගෙන ඉන්න වීනස් ප්ලෙක්සස් එක පැම්පිනිෆෝම් ප්ලෙක්සස් එක ගැන කිව්වා. ඊට පස්සේ ජෙනිටල් බ්‍රාන්ච් ඔෆ් ද ජෙනිටෝෆෙමරල් නර්ව් එක ගැන කිව්වා. ලම්බර් ප්ලෙක්සස් එකේ L1 L2 වලින් පටන් ගන්නෙ. වැස් ඩිෆරන්ස් එක කිව්වා. වැස් ඩිෆරන්ස් එකේ ආටරි එක කිව්වා. මේ අත් එක්කම තියෙන යාව වට කරගෙන. ඒතර ඔය ටික තමයි ස්පර්මැටික් කෝඩ් එකේ කන්ටෙන්ට්ස් වෙන්නේ. එතකොට මෙන්න මෙතන තව දෙයක් කිව්වා. මේ තියෙන ඉන්ෆීරියර් එපිගැස්ට්‍රික් වෙසල්ස් ගැන කිව්වා. මෙන්න මේ දෙන්න. ඉන්ෆීරියර් එපිගැස්ට්‍රික් වෙසල්ස් වලින් එන පොඩි වෙසල් ඒ කියන්නේ ආටරි කුයි වෙන්නේකුයි කිව්වා. මේ චූටි දෙක ක්‍රෙමැස්ටරික් වෙසල්ස්. එයා තමයි මෙන්න මේ ස්පර්මැටික් කෝඩ් එකේ ක්‍රෙමැස්ටරික් ෆැෂියා එකටයි මසල් එකටයි සප්ලයි කරන්නේ. එතකොට ඒකත් හරි. ඒතර දැන් ඔය තියෙන ෆීමේල්ස් ලගේ ස්පර්මැටික් කෝඩ් එකයි ඒ කියන්නේ ඉන්ගුයිනල් කැනල් එකෙන් අරගෙන එන ටිකනේ. මේ තියෙන්නේ මේ තියෙන මේල්ස් ලගේ මේ තියෙන ෆීමේල්ස් ලගේ කොහොමද ස්පර්මැටික් කෝඩ් එක මේ ෆීමේල්ස් ලගේ කොහොමද ඉන්ගුයිනල් කැනල් එක එයාගේ ස්ට්‍රක්චර්ස් මොනවද කියන එක. මං කිව්වා ඒතරදී රවුන්ඩ් ලිගමන්ට් ඔෆ් ද යුටරස් කියලා එකක්. ඒ කියන්නේ මේල්ස් ලගේ ස්පර්මැටික් කෝඩ් එක තමයි අරගෙන යන ප්‍රධාන ස්ට්‍රක්චර් එක. තව ස්ට්‍රක්චර්ස් තියෙනවා. ෆීමේල්ස් ලගේ මෙන්න මේක. මේ තියෙන්නේ round ligament of uterus. ඇත්තට මේ round ligament of uterus කියන එක මෙන්න මෙහෙම inguinal canal එක දිගේ ඇවිල්ලා මේ තියෙන skin එක mons pubis කියලා තියෙනවා part එකක් females ලගේ mons pubis කියලා part එකක් තියෙනවා external genitalia වල. ඒ part එක reproductive කරද්දී අහුවෙයි. එතකොට අන්නේ මොන්ස් පියුබිස් එකේ ස්කින් එක තමයි මේ දින සුපර්ෆිෂියල් ෆැටි ලේයර් එක. එතකොට එයා කරන්නේ මේ දින රවුන්ඩ් ලිගමන්ට් ඔෆ් ද යුටරස් ඇවිල්ලා මෙන්න මෙයාව ඒ කියන්නේ ස්ට්‍රෝං කරනවා. ඒ කියන්නේ එයාව මේ ශක්තිමත් කරන එකක්. නිකන් සස්පෙන්ඩ් කරගෙන වගේ ඉන්න එකක්. අපි ඒකට කියනවා නිකන් එයාව ස්ට්‍රෙන්ත් කරනවා කියලා. මොන්ස් පියුබිස් එක ස්ට්‍රෙන්ත් කරනවා කියලා රවුන්ඩ් ලිගමන්ට් එක. එතකොට බලන්න මේ එතන එයාගේ තියෙන ස්ට්‍රක්චර්ස් ටික ඉතින් අරයා වගේම තමයි. කියන්නේ ඉන්ගුයිනල් කැනල් එක හැදෙන ස්ට්‍රක්චර්ස් ටික වෙනස් වෙන්නේ නැහැ. ඉන්ගුයිනල් කැනල් එකෙන් ඒ කියන්නේ කැනල් එක හරහා එන ස්ට්‍රක්චර්ස් තමයි වෙනස් වෙන්නේ. මේ තියෙන එක්ස්ටර්නල් ඔබ්ලික් අපෙනියුරෝසිස්, ඉන්ටර්නල් ඔබ්ලික් මසල්, ඊට පස්සේ ආගේ මේ අපෙනියුරෝසිස් එක, transversus abdominis, මේ ආගේ transversus abdominis නතර වෙලා ඊට පස්සේ තියෙන කොළ පාටින් මේ transversalis fascia, extraperitoneal fat, parietal peritoneum. මේ පැත්තේ external oblique aponeurosis, conjoint tendon, rectus abdominis, transversalis fascia, extraperitoneal fat, parietal peritoneum. එයාගේ තියෙන මේ inferior epigastric vessels. බලන්න inferior epigastric vessels වලින් එතකොට එයාගේ branches එන්නේ නැහැ. මොකද ෆීමේල් මේ මේල්ස් ලගේ ආවේ ක්‍රෙමැස්ටරික් ෆැෂියා එකයි මසල් එකයි සප්ලයි කරන්නනේ. එතකොට ෆීමේල්ස් ලගේ ක්‍රෙමැස්ටරික් මසල් එකකුයි ෆැෂියා එකකුයි නැහනේ. ඒගොල්ලන්ට ස්පර්මැටික් කෝඩ් එකක් නැහනේ. ඒතර මේ ඉන්ෆීරියර් එපිගැස්ට්‍රික් වෙසල්ස් වලින් දෙන්නේ නැහැ මුකුත් වෙසල්ස්. ඒතර මේ එන්නේ මෙතන මේ පෙන්නලා තියෙන්නේ genital branch of the genitofemoral nerve. ඒක දෙන්නගෙම තියෙනවා. ඊට පස්සේ බලන්න ඔයගලන්ට පේනවද කියලා මේ මෙන්න මෙතන මේ පොඩි ඒ කියන්නේ දැන් මේ internal oblique muscle එකයි transverse abdominis muscle එකයි ඇතුලෙන් මෙන්න මෙහෙම nerve එකක් ඇවිල්ලා ඒක දැන් මෙතන superficial inguinal ring එකනේ මෙතන deep inguinal ring එකනේ. ඒතර එන්නේ ඒ දෙන්නගෙන් නැතුව මෙහෙම නිකම්ම anterior wall එක pierce කරගෙන ඇවිල්ලා තියෙන nerve එකක්. මෙන්න මේ nerve එක ilioinguinal nerve. ilioinguinal nerve. ඒක මතක තියාගන්න. ඒතර ඔය ilioinguinal nerve තර genitofemoral nerve වගේ external genitalia ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ reproductive system එකේ parts supply කරන්න තමයි එන්නේ. ඒතර අපිට nerves විදිහට වැදගත් වෙන්නේ ilioinguinal එකයි genitofemoral nerve එකේ genital branch එකයි. ඒතර මතකනේ ilioinguinal nerve එකට තිබ්බේ L1 root එක.
මෙයා L1 L2 root එක දෙන්නම lumbar plexus එකකින් එන nerves. එතකොට මේ ඔය ilioinguinal nerve එක මේල්ස් ලගෙත් තියෙනවා. ඒගොල්ලන්ගෙත් මෙන්න මේ internal oblique muscle එක වෙනුයි transverse abdominis muscle එක අතරින් ඇවිල්ලා anterior wall එක pierce කරගෙන තමයි එළියට එන්නේ. ඒක මෙතන දාලා නැහැ. හැබැයි මේ nerves දෙකම දෙගොල්ලන්ගෙම inguinal canal එකේ structure එකක්. හැබැයි හොඳට මතක තියාගන්න බලන්න genital branch of the genitofemoral nerve මේ එයා දෙන්නගෙම එන්නේ මෙන්න මේ deep inguinal ring එකකින් ඇවිල්ලා superficial inguinal ring එකකින් එළියට එනවා. එයාගේ කියන්නේ දැන් මේල්ස් ලගේ spermatic cord එකත් එක්ක මේ genital branch of the genitofemoral nerve canal එක ඇතුළෙන්ම ඇවිල්ලා. females ලගෙත් එහෙමම එනවා. හැබැයි ilioinguinal nerve එක දෙගොල්ලන්ගෙම deep inguinal ring එකකින් ඇතුළු වෙන්නේ නැහැ. එයා superficial inguinal ring එකකින් එළියට එන්න පුළුවන්. හැබැයි deep එකකින් ඇතුළු වෙන්නේ නැහැ. transverse abdominis internal oblique muscle fibers අතරින් ඒ කියන්නේ මේ muscles දෙක අතර තියෙන space එකෙන් තමයි ඇතුළු වෙන්නේ inguinal canal එකට. මතක තියාගන්න මේ ilioinguinal එක deep inguinal ring එකකින් එන්නේ නැහැ කියන එක. එතකොට ඒක හරිනේ. ඒක දැන් අපි කතා කරා spermatic cord එක සහ මේ females ලගේ round ligament එක ගැන. ඒතර මම කියන්නම් ඒ කියන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මොනවද males ලගේ inguinal canal එකේ contents වෙන්නේ මොනවාද females ලගේ inguinal canal එකේ contents වෙන්නේ කියලා. ඒගොල්ලෝ ලියන්න ඕනේ මොනවද කියලා මම කියන්නේ. ප්‍රධාන structure එක මුලින්ම ලියන්න. ඒතර males ලගේ spermatic cord එක. females ලගේ round ligament of uterus. ඒක හරිනේ. ඊට පස්සේ nerves ගත්තොත් එහෙම දෙගොල්ලන්ටම nerves දෙක පොදුයි. ilioinguinal nerve එක genital branch of genitofemoral nerve දෙගොල්ලන්ගෙම structures supply කරන්නේ ඒ දෙන්න යනවා. ඉතින් males ලගේ අපි බලමු arteries මොනවද කියලා. arteries ගත්තොත් එහෙම artery to vas deferens හෝ ductus deferens ඊට පස්සේ testicular artery cremasteric artery කියලා ලියන්න පුළුවන්. ඒතර මේවා ඉන්නේ කොහෙන්ද කියලා දන්නවා. artery to vas deferens එක නම් එන්නේ superior vesicle කියලා තියෙනවා. internal iliac එකේ branch එකක්. මම හිතනවා internal iliac artery එකේ branches දන්නවා කියලා. ඔයාගේ එකක් තියෙනවා. superior vesicle artery. එයා කරන්නේ males females දෙකොල්ලන්ගෙම තියෙනවා. bladder එක supply කරනවා. bladder එක supply කරලා males ලගේ ඔය vas deferens එක seminal vesicles ඒ වගේ දේවල් supply කරනවා. ඒතර superior vesicle එකෙන් තමයි artery to vas deferens එක එන්නේ. testicular artery එක මං කිව්වා කෙලින්ම එන්නේ abdominal aorta එකෙන්. cremasteric artery එක එන්නේ inferior epigastric artery එකෙන් කියලා කිව්වා. මෙන්න කියන්නේ males ලගේ. males ලගේ veins එතකොට pampiniform plexus of veins. ඊට පස්සේ cremasteric vein. ඒතර artery to vas deferens තියෙනවා නම් ඉතින් එයාගේ vein එකක් තියෙන්න ඕනේ. ඒක ලේසි arteries veins ටික මේ තුන මතක තියාගත්තා නම් හරි. nerves hari, arteries hari, veins hari ඔය ටික තමයි contents වෙන්නේ. එතකොට අපිට common structures විදිහට දෙගොල්ලන්ගෙම ගන්න පුළුවන් ilioinguinal nerve එකයි genital branch of genitofemoral nerve එකයි. ඒවා තමයි common structures විදිහට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකත් හරි. දෙගොල්ලන්ගේ structures ටිකත් හරි. ඊළඟට අපි එමු තව වැදගත් කොටසක් තියෙනවා. Hessel-Batch or
ඉන්ග්වයිනල් ට්‍රයැන්ගල් කියලා එකක් තියෙනවා. අපිට ඊට පස්සේ හර්නියා පාර්ට් එකට යන්න තියෙනවානේ. ඒකට වැදගත් වෙනවා මෙන්න මේ හෙසල්බැච් or ඉන්ග්වයිනල් ට්‍රයැන්ගල් කියන එක. මම කියන්නම් මෙන්න මේක තමයි ඔය ට්‍රයැන්ගල් එක. මේක ට්‍රයැන්ගල් එකක් වගේ තියෙන ස්පේස් එකක්. මේ මීඩියල්, මේ පැත්ත ලැටරල්. ඒතර මේ තියෙන පියුබික් සිම්ෆිසිස් එක. මේ තියෙන ඉන්ග්වයිනල් ලිගමන්ට් එකනේ. ඒතර මේ හරියනේ පියුබික් ටියුබකල් එක තියෙන්නේ. මොකද ඉන්ග්වයිනල් ලිගමන්ට් එකේ තියෙන පියුබික් ටියුබකල් එකයි ඇන්ටීරියර් සුපීරියර් අයිලියක් ස්පයින් එකයි අතරනේ. මේ ඉන්ග්වයිනල් ලිගමන්ට්. එතකොට බලන්න මේ හෙසල්බැච් ට්‍රයැන්ගල් කියලා කියන්නේ මෙන්න මේ ස්පේස් එකට. ඔය නිකන් අලු පාටින් වගේ දාලා තියෙන ස්පේස් එකට. අපි මෙන්න මේ ට්‍රයැන්ගල් එකේ බවුන්ඩරිස් ගැන දැනගන්න ඕන. එතකොට මෙන්න මේ පැත්තෙන් මේ තියෙන රෙක්ටස් ඇබ්ඩොමිනස් මසල් එක. මතකයිනේ මැද්දෙන් තිබ්බේ කියන්නේ ඒක ඇවිල්ලා පියුබික් සිම්ෆිසිස් එකට පියුබික් ක්‍රස්ට් එකනේ සෙට් උනේ. ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එකේ මැද්දෙන්ම තිබිච්ච මසල් එක. මේ තියෙන එක්ස්ටර්නල් ඔබ්ලික් ඇපනියුරෝසිස් එක. එතකොට මේ තියෙන්නේ inferior epigastric vessels. inferior epigastric vessels. මෙන්න මේ පල්ලෙහින් තියෙන්නේ inguinal ligament. ඒතර boundaries තුන හරිනේ. inferior boundary එක තමයි inguinal ligament එක. ඊට පස්සේ lateral boundary එක තමයි inferior epigastric vessels. ඊට පස්සේ medial boundary එක තමයි lateral border of the rectus abdominis muscle. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේක වැදගත් අපිට ඉන්ග්වයිනල් හර්නියා ගැන කතා කරද්දී. ඒතර ඕනනම් මම මේකේ ඉතුරු වැදගත් ස්ට්‍රක්චර්ස් ටික නකුණු කරන්නම්. ඒතර මේ තියෙන්නේ external iliac vein, external iliac artery. මොකද inferior epigastric artery එක external iliac artery එකේ branch එකක්. external inferior epigastric vein එක external iliac vein එකේ branch එකක්. ඔයගලන්ට මතකයිනේ මෙහෙම inguinal ligament එක තියෙනවා නම් මෙහෙම outer එක තිබ්බා. එයා common iliac කියලා දෙකකට බෙදුණා. outer common iliac. ඊට පස්සේ common iliac එක ආයෙමත් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ common iliac එක continue වෙනවා external iliac artery කියලා. internal iliac artery එකකට බෙදෙනවා. මේ external iliac artery එක inguinal ligament එක පහු කරද්දිම එයා femoral artery එක බවට පත් වෙනවා. ඒතර මේ external iliac artery එකෙන් තමයි ඔය කියන inferior epigastric vessels දෙන්නේ. ඒතර veins වලත් ඔහොමමයි වෙන්නේ. inferior vena cava එක common iliac veins වලට බෙදෙනවා. external iliac veins internal iliac veins වලට බෙදෙනවා. internal iliac vein එක inguinal triangle එක පහු inguinal ligament එක පහු කරද්දිම femoral vein වෙනවා. හරිනේ. ඒක තමයි වෙන්නේ. ඒතර බලන්න මේ inguinal ligament එකේ inguinal ligament එක කොහොම ඇවිල්ලා එයාගේ මේ medially මෙන්න මෙහෙම තියෙනවා නේද structure එකක්. inguinal ligament එකේ medial පැත්තේ. ඒකට අපි කියනවා lacunar ligament. lacunar ligament ඒක නම් අපි මේ කතා කරන එකට ලොකුවට වැදගත්කමක් නැහැ. ඒත් මම ඒක නිකන් කිව්වේ. ඒතර මේ හරියේදී femoral vein, femoral artery. ඒතර මේ තියෙන්නේ මෙතන deep inguinal ring එක. deep inguinal ring එක. එතකොට අපිට deep inguinal ring එකනේ පේන්නේ. මං කෝ ඉස්සෙල්ලා මේක external oblique කියලා නෑ. මේක transversalis fascia. හේතුව deep inguinal ring එක පේන්නේ external oblique එක අයින් කරලා තියෙන්නේ. හරිනේ. එතකොට මේ දින අර pampiniform plexus of veins, testicular artery කියන දෙක මේ දෙක. එතකොට මේ ඒ කියන්නේ ඒ දෙන්න දැන් deep inguinal ring එකකින් ඇතුළු වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේක spermatic cord එක. අන්න එහෙම structures අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඔය ටික තමයි canal එකෙන් ගිහිල්ලා අර අපි මේ උඩ කතා කරේ මෙන්න මේ structures ටික. හරිනේ. ඔය හෙසල්බැච් ට්‍රයැන්ගල් කියන එක වැදගත්. inguinal hernia වර්ග දෙකක් තියෙනවා. හරිද? inguinal hernia වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි direct inguinal hernia, අනිත් එක indirect inguinal hernia. මං කියන්නම් ඇයි එහෙම දෙකක් තියෙන්නේ කියලා. හේතුව තමයි දැන් ඔයගලන්ට පේනවනේ මෙන්න මේ තියෙන deep inguinal ring එක. මෙතන superficial inguinal ring එක.
ඒතර මේ දෙක අතර තියෙන මේ ඉන්ගුයිනල් කැනල් එක මේ තියෙන්නේ ටෙස් මේ ස්පර්මැටික් කෝඩ් එකයි ටෙස්ටිස් එකයි ඒක අමතක කරන්න. හිතන්න ඒතර හර්නියා එකක් කියලා කියන්නේ මොකක්ද කියලා කියන්නම්කෝ සරලව මම මේක යාගේ හරිම ඩෙෆිනිෂන් එක ගත්තොත් එහෙම protrusion of abdominal protrusion of abdominal content through weakened area of anterior abdominal wall. එතකොට මේ ඇත්තටම හර්නියා එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ බබල් කොටසක් මොකක් හරි. එයා මෙන්න මේ විදිහට ඇබ්ඩොමිනල් ඒ කියන්නේ ඇබ්ඩොමිනල් කන්ටෙන්ට් එක ගන්න බබල් කියලා කියන්නේ හිතන්න මෙහෙම බබල් කොටසක්. ඒ බබල් කොටස මෙන්න මෙහෙම සැක් එකක් විදිහට. මොකද ඇබ්ඩොමිනල් කවරින්ග්ස් වලින් වට වෙච්ච සැක් එකක් විදිහට. මෙයාගේ වටේ ඇබ්ඩොමිනල් කවරින්ග්ස් තියෙනවා. එක එක ෆැෂියා ෆැට් අනම්මනම් ඒවත් එක්ක ඔන්න ඔය සැක් එක ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එකේ තියෙන මොකක් හරි වීක් ඒරියා එකකින් පල්ලෙහාට පොට්රූට් වෙනවා නම් ඒ කියන්නේ නිකන් නිරාගෙන වගේ එනවා නම් අපි ඒකට කියනවා හර්නියා එකක් කියලා. මම හිතනවා හර්නියා එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා කියලා මම නිකන් කිව්වේ ඒක. ඒකට හිතන්න සැක් එක හර්නියේටඩ් සැක් එක එන මොකක් හරි බවල් හරි මොකක් හරි හර්නියේටඩ් සැක් එක මෙන්න මේ ඩීප් ඉන්ගුයිනල් රින්ග් එකකින් ඇතුළු වෙලා සුපර්ෆිෂියල් එකකින් එළියට එනවනම් එහෙම එනේවට අපි කියනවා ඉන්ඩිරෙක්ට් ඉන්ගුයිනල් හර්නියා. එහෙම නැතුව මේ ඩීප් එකකින් ඇතුළු වෙන්නේ නැහැ මේ ඩීප් එකට මීඩියල් ඩීප් එකට මීඩියල් පැත්තේ මේ තියෙන කොහොමත් මේ තියෙන මීඩියල් මේ තියෙන ලැටරල් පැත්ත ඩීප් එකෙන් ඇතුළු නොවි මෙන්න මෙහෙම ඉන්ගුයිනල් කැනල් එකනේ මේ තියෙන ඉන්ගුයිනල් කැනල් එකේ පොස්ටීරියර් වෝල් එක මෙහෙම නිරාගෙන කැනල් එක ඇතුළට එනවනම් ඒක පැහැදිලිනේ මම කියන එක. කියන්නේ ඩීප් මෙතන ඩීප් රින්ග් එකෙන් මෙතන වගේ ඩීප් රින්ග් එකකින් ඇවිල්ලා සුපර්ෆිෂියල් රින්ග් එකකින් එළියට එන්නේ නැහැ. මෙතන වෙන්නේ මොකක් හරි මේ ඩීප් රින්ග් එකෙන් නැතුව කැනල් එකේ පොස්ටීරියර් වෝල් එක මෙහෙම නිරාගෙන ඒ කියන්නේ ඒක ප්‍රොට්‍රූඩ් කරගෙන ඇවිල්ලා කැනල් එක ඇතුළට ඇවිල්ලා සුපර්ෆිෂියල් රින්ග් එකකින් ඒක ඕනනම් එළියට එන්න පුළුවන්. එතන තියෙන තියරි එක තමයි මෙයා ඩීප් රින්ග් එකකින් එන්නේ. ඩීප් රින්ග් එකකින් එන්නේ නැහැ. මෙහෙම කැනල් එකේ පොස්ටීරියර් වෝල් එක ප්‍රොට්‍රූඩ් කරගෙන තමයි ඇතුළට එන්නේ. කොහොමද මේ පොස්ටීරියර් වෝල් එක හැදලා තියෙන්නේ ට්‍රාන්ස්වර්සාලිස් ෆැෂියා එකෙන්නේ. ඒ නිසා නිරාගෙන එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම ආවොත් තමයි අපි කියන්නේ ඩිරෙක්ට් ඉන්ගුයිනල් හර්නියා කියලා. ඒක දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මේක මටත් තිබිච්ච ප්‍රශ්නයක්. මම හිතන්නේ කියන්නේ මං හිතන් හිටියේ ඩීප් එකකින් ඇවිල්ලා සුපර්ෆිෂියල් එකකින් ආවොත් තමයි ඩිරෙක්ට් කියන්න ඕනේ. මොකද ඒකට හොඳ පැසේජ් එකක් තියෙන නිසා කියලා. හැබැයි එතන කන්සෙප්ට් එක මේකයි. ඇත්තටම හර්නියා එකක් කියලා කියන්නේ ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එකේ හරි ඒ කියන්නේ අපේ තියෙන වීකන් ඒරියා එකකින් හර්නියේටඩ් සැක් එකක් එළියට එන එක. එතකොට මෙතන කොහොමත් හැදලා තියෙන පැසේජ් එකකින් තමයි අර සැක් එක එළියට එන්නේ. කොහොමත් මෙතන පැසේජ් එකක් තියෙනවනේ පැසේජ් එක තමයි ඉන්ගුයිනල් කැනල් එක. ඒතර කොහොමත් ඩීප් එකකින් ඇතුළු වෙලා සුපර්ෆිෂියල් එකකින් එළියට එන්නේ මෙතන හොඳ පැසේජ් එකක් තියෙනවා. ඒතර වීකන් ඒරියා එකකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඩෙෆිනිෂන් එකත් එක්ක ගියොත් ඇත්තටම වීකන් ඒරියා එකකින් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක. මෙතන ඇබ්ඩොමිනල් වෝල් එක වීක් නිසා තමයි එයාව තෙරපගෙන ඉන්ගුයිනල් කැනල් එක ඇතුළට බවල් එක ආවේ. ඒතර හරියටම ඩිරෙක්ට් කියලා කියන්න ඕනි වීකන් ඒරියා එකකින් ප්‍රොට්‍රූඩ් වෙන එකකට. ඒක පැහැදිලි කියලා මම හිතනවා. ඒතර මෙතන කොහොමත් පැසේජ් එකක් තිබ්බා. ඒක ඇතුළෙන් එන එක ඒතර ඉන්ඩිරෙක්ට්. ඇත්තටම අපි ඩිරෙක්ට් කියන්නේ අර වීක් වෙච්ච ඒරියා එකකින් මේ සැක් එක එළියට එන එකට. හරිද? එතකොට අපි ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියන හර්නියා වෙන් කරගන්නේ ඉන්ඩිරෙක්ට් එක ඩීප් එකකින් ඇවිල්ලා සුපර්ෆිෂියල් එකකින් එළියට එනවා. ඩිරෙක්ට් එක ඩීප් එකකින් එන්නේ නැහැ. එයා එන්නේ
posterior wall එක posterior wall of inguinal canal. ඒතර මම තව නිකන් දෙයක් කියන්නම්. ඒතර බලන්න නේද කොහොමත් දැන් මෙතන ඩීප් එකකින් යන සුපර්ෆිෂල් එකකින් එළියට එනවනේ. ඔයගලන්ට මතකද මේ ඩීප් ඉන්ගුයිනල් රින්ග් එක තිබ්බේ transversalis fascia එකේ හිදසක් විදිහටනේ. එතකොට මෙන්න මේ එන herniated sac එකේ covers වලට transversalis fascia එක එකතු වෙන්නේ නැහැ. හේතුව තමයි transversalis fascia එක තෙරපගෙන නෙමෙයි එයාගේ තියෙන හිදසකින් තමයි මෙයා ඇතුළට එන්නේ. ඒතර transversalis fascia එක මේ herniated sac එකේ තියෙන විදියක් නැහැ. හැබැයි මෙතන වෙන්නේ එහෙම නෙමෙයි. මෙතන ඩීප් එක තියෙනවා, මෙතන සුපර්ෆිෂල් එක තියෙනවා. ඒතර මෙතන තමයි ඇත්තටම හිදස තියෙන transversalis fascia එකේ. මේ හරිය ඔක්කොම transversalis fascia එක තියෙන්නේ. මේ විදිහම තමයි. එතන වෙන්නේ මෙන්න මේ fascia එක මෙන්න මෙහෙම තෙරපගෙන ඒ කියන්නේ inguinal canal එකේ posterior wall එක මෙන්න මේ විදිහට තෙරපගෙන තමයි ඇතුළට එන්නේ. එතකොට ඒන සැක් එකේ transversalis fascia එක තියෙනවා. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඒක ටිකක් හිතලා බලන්න. මෙතන transversalis fascia එකේ තියෙන හිදසක් තමයි මං කිව්වේ deep inguinal ring. ඒතර ඒක ඇතුලෙන් එනකොට herniated sac එකට transversalis fascia එක අයිති වෙන්නේ නැහැ. හැබැයි මෙතන transversalis fascia එක තෙරපගෙන canal එක ඇතුලට එනකොට මෙන්න මේ transversalis fascia covering එකත් අර sac එකට අයිති වෙනවා. ඒකත් තව වෙනසක්. හරිද? ඊට පස්සේ බලන්න හොඳට බැලුවොත් තව දෙයක් මෙතන අඳුර ගන්න පුළුවන්. ඒ තමයි inferior epigastric vessels ගැන මම කියවනේ. ඒතර මේ තියෙන්නේ inferior epigastric vessels. මේ තියෙන inferior epigastric vessels මෙයාගේ මෙතන තියෙනවා, මෙයාගේ මෙතන තියෙනවා. හොඳට බලන්න මේක තමයි deep inguinal ring එක. මෙයාගේ deep inguinal ring එක. inferior epigastric vessels වලට දැන් indirect එකේ මොකද වෙලා තියෙන්නේ? inferior epigastric vessels වල මේ lateral පැත්ත මේ medial පැත්තනේ. inferior epigastric vessels වලට laterally තමයි hernia එක තියෙන්නේ. මෙතන මොකද වෙන්නේ? මේ තියෙන inferior epigastric vessels එයාට medially තමයි hernia එක තියෙන්නේ. හරිද? ඒකත් තව වෙනසක්. inferior epigastric vessels එක ගත්තම position එක. ඊළඟ දේ තමයි මේ අපිට ඩිරෙක්ට් එකක්ද ඉන්ඩිරෙක්ට් එකක්ද කියලා දැන් මේ ඒ කියන්නේ inguinal canal එක දිහා බලලා deep ring superficial ring inferior epigastric arteries බලන්න නම් අපි external aponeurosis එක external oblique aponeurosis එක අයින් කරගෙන canal එක ඇතුළට යන්න එපයි. හැබැයි අපිට එන patient කෙනෙක්ට අපිට ඒක practically කරන්න බෑ. අපි පිටින් අඳුර ගන්න ඕනේ මෙයාට තියෙන direct hernia එකක්ද indirect hernia එකක්ද කියලා. එතකොට මොකද අපි කරන්නේ? මෙන්න මේ deep inguinal ring එක එකේ position එක අපි සාමාන්‍යයෙන් දන්නවනේ. deep inguinal ring එක තියෙන්නේ inguinal ligament එකට inguinal ligament එකේ mid point එකට 1.5 cm වගේ උඩින්. මේ මෙතනින් ඒක ගන්න පුළුවන් නේ. මේ තියෙන inguinal ring එක, මේ තියෙන inguinal ligament එක. ඉතින් බලන්න inguinal ligament එක මේ තියෙන්නේ. ඒකට මෙන්න මෙහෙම 1.5 cm වගේ මේ තියෙන deep inguinal ring එක. ඊට අපි මෙන්න මෙතනට ඇඟිල්ල තියලා තද කරනවා. ඒ කියන්නේ මෙන්න මේ deep inguinal ring එක වහනවා. වහලා අපි කියනවා patient කහින්න කියලා. ඒතර කහින්න කියද්දි මොකද වෙන්නේ? abdominal cavity එකේ pressure එක වැඩි කරනවා. intra abdominal pressure එක වැඩි කරනවා කහිද්දි. ඒතර intra abdominal pressure එක වැඩි වෙද්දි තමයි මේ hernia එක මෙන්න මේ ඒ කියන්නේ hernia එක පහළට එන්න බලන්නේ. intra abdominal pressure එක වැඩි වෙනකොට hernia එකට ඒ කියන්නේ ඒ pressure එකට තමයි එයාව පල්ලෙහාට තල්ලු වෙලා එන්නේ. ඒකට deep එක අපි දැන් වහලා තින්නේ. එයාව වහලා තින්නේ. deep එක වැහුවට පස්සේ patient කහිද්දි අපිට මෙන්න මේ හරියෙන් ඒ කියන්නේ මෙන්න මේ area එකේ මුකුත් ඒ කියන්නේ නිරාගෙන ඇවිල්ලා වගේ තියෙන sac එකක් දකින්න බැයි නම් නිකන් herniated sac එකක් bulge එකක් දකින්න බැයි නම් මේ hernia එක indirect hernia එකක්. හේතුව තමයි මේක direct එකක් නම් මෙතන වැහුවට වැඩක් නැහැ. deep එක වැහුවට වැඩක් නැහැ. දැනටමත් hernia එක canal එක ඇතුලේ හේතුව තමයි wall එකේ තියෙන defect එකකින් තමයි මෙයා එන්නේ. හැබැයි මෙතන hernia එකට එන්න තියෙන එකම passage එක තමයි මෙන්න මේ කියන්නේ direct deep inguinal ring එක. ඒතර deep inguinal ring එක වැහුවට පස්සේ මේ හරිය sac එකක් මුකුත් bulge එකක් නැත්තම් මේක indirect.
මෙතන වැහුවට කියන්නේ වහලා කහිද්දි මේ හරිය බල්ජ් එකක් දකින්න පුළුවන් නම් ඒතර මෙතන වැහුවට වැඩක් නැහැ. හර්නියා එක ඕල්රෙඩි මෙතනින් ඇතුළු වෙලා ඉවරයි. එතකොට අපි කියනවා ඩිරෙක්ට් කියලා. ඒක සාර්ථක ක්‍රමයක්. අපිට එන patient කෙනෙක්ගේ එයාට තියෙන හර්නියා එක ඩිරෙක්ට්ද ඉන්ඩිරෙක්ට්ද කියලා අඳුර ගන්න. ඒතර ගොඩක් වෙලාවට මේ හර්නියා එක මෙන්න මෙහෙම පල්ලෙහාට එන්න බලන්නේ ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වෙන වෙලාවල් වල තමයි. හරිනේ. ඒකට අදාළ තියරි ටික හරි. එතකොට තව කියන්න ඕනේ ඒ කියන්නේ තව අපිට වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් හර්නියා එකක් ගත්තට පස්සේ ඒක දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ ලෝවලින් කාලේදී ඉගෙන ගත්ත මේ ෆෙමොරල් හර්නියා ගැන. ඒතර ෆෙමොරල් හර්නියා එකකින් කොහොමද අපි ඉන්ගුයිනල් හර්නියා එකක් වෙන් කරලා අඳුරගන්නේ? ඒකට උදව් වෙන රූපයක් තමයි මේ. ඒතර මම මේකේ කොටස් ටික කියන ගමන්ම නම් කරන්නම්. ඒතර ෆෙමොරල් හර්නියා එකක් ඔයගලන්ට මතක ඇති. මේ තියෙන්නේ ෆෙමොරල් ආටරි එක, ෆෙමොරල් වෙයින් එක, ෆෙමොරල් නර්ව් එක. ඒතර මේ තියෙන්නේ ඉන්ගුයිනල් ලිගමන්ට් එකනේ. ඒතර මේ තියෙන්නේ ඉන්ෆීරියර් එපිගැස්ට්‍රික් වෙසල්ස්. මේ තියෙන්නේ ඩීප් ඉන්ගුයිනල් රින්. මේ හරියෙන් මේ තියෙන්නේ සුපර්ෆිෂියල් ඉන්ගුයිනල් රින්. ඔය දෙක එකතු වෙලා හැදෙන්නේ ඉතින් ඉන්ගුයිනල් කැනල්. මේ මෙතන මේ තියෙන්නේ මෙන්න මේක තමයි වැදගත් මෙතන පියුබික් ටියුබකල්. පියුබික් ටියුබකල්. පියුබික් ටියුබකල් එක දන්නවනේ. මේ ඉන්ගුයිනල් ලිගමන්ට් එක ඇවිල්ලා සෙට් වෙලා තියෙන්නේ පියුබික් ටියුබකල් එක අතර. පියුබික් ටියුබකල් එකයි ඇන්ටීරියර් සුපීරියර් අයිලියක ස්පයින් එකයි අතර තමයි මේ ඉන්ගුයිනල් ලිගමන්ට් එක තියෙන්නේ. හරිනේ. එතකොට මේ මෙන්න මේ පැත්තෙන් තියෙන 1 2 කියලා මම දාන්නම්. ඔය එකෙන් පෙන්නන්නේ ඉන්ගුයිනල් හර්නියා එකක්. ඉන්ගුයිනල් හර්නියා එකක සැක් එකක්. දෙකෙන් පෙන්නන්නේ ෆෙමොරල් හර්නියා එකක සැක් එකක්. ෆෙමොරල් හර්නියා එකක සැක් එකක්. අපි කොහොමද දැන් ඉන්ගුයිනල් හර්නියා ඩිරෙක්ට් හෝ ඉන්ඩිරෙක්ට් වේවා. ෆෙමොරල් හර්නියා එකකින් ඉන්ගුයිනල් හර්නියා එකක් වෙන් කරලා අඳුරගන්න කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. ඒකට අපි කරන්නේ පියුබික් ටියුබකල් එක තියෙනවානේ. පියුබික් ටියුබකල් එක මෙතන. ඒතර ඉන්ගුයිනල් ලිගමන්ට් එකට පල්ලෙහායින් තියෙනවා මේ හරියේ ෆෙමොරල් ආටරි එක, ෆෙමොරල් වෙයින් එක දෙනවා. ෆෙමොරල් කැනල් කියලා කොටසක් තිබ්බා. ෆෙමොරල් ෂීට් එක ගැන අපි ඉගෙන ගන්න කාලේ මතකනේ. ෆෙමොරල් ආටරි එක තිබ්බා, ෆෙමොරල් වෙයින් එක තිබ්බා. මෙන්න මේ පැත්තෙන් පැසේජ් එකක් තිබ්බා ෆෙමොරල් කැනල් කියලා. ලිම්ෆ් නෝඩ්ස් හැම තියෙනවා. ඔන්න ඕක පොටෙන්ෂල් ස්පේස් එකක්. ඒ කියන්නේ අර වගේ වීක් ඒරියා එකක්. එන්න එතනිනුත් හර්නියේටඩ් සැක් එක මෙහෙම එළියට එන්න පුළුවන්. ෆෙමොරල් ෂීට් එකේ ඔන්න ඔය තැනින් එළියට ආවොත් එහෙම එයා ෆෙමොරල් හර්නියා එකක්. මෙන්න මේ රින් එක කියන්නේ ඉන්ගුයිනල් කැනල් එක හරහා කොහොමද දැන් ඩිරෙක්ට් එකක් උනත් ඉන්ඩිරෙක්ට් එකක් උනත් මෙන්න මේ කැනල් එක හරහා එන්න පුළුවන් නේ. මේ සුපර්ෆිෂියල් ඉන්ගුයිනල් රින් එක හරහා ඩීප් ඉන්ගුයිනල් රින් එකත් එක්කනේ ප්‍රශ්නේ තිබ්බේ. එහෙම ආවොත් එහෙම ඒක ඉන්ගුයිනල් හර්නියා එකක්. ඒතර අපි ඉන්ගුයිනල් හර්නියා එකක් ෆෙමොරල් හර්නියා එකකින් වෙන් කළ අඳුරගන්නේ මෙන්න මේ කියන පියුබික් ටියුබකල් එකට සාපේක්ෂව මෙන්න මේ සැක් එකේ පොසිෂන් එකත් එක්ක. ඒතර බලන්න පියුබික් ටියුබකල් එකට මෙන්න මෙහෙම above medially තිබ්බොත් ඒ කියන්නේ මේ medial පැත්ත මේ lateral පැත්තනේ. පියුබික් ටියුබකල් එකට සුපෙරොමීඩියලි තිබ්බොත් එහෙම ඒක ඉන්ගුයිනල් හර්නියා එකක්. පියුබික් ටියුබකල් එකට ඉන්ෆෙරෝ ලැටරලි තිබ්බොත් ඒක ෆෙමොරල් හර්නියා එකක්. පැහැදිලිනේ? පියුබික් ටියුබකල් එකට උඩින් සහ මීඩියල් පැත්තෙන් තිබ්බොත් ඉන්ගුයිනල් හර්නියා එකක්. පියුබික් ටියුබකල් එකට පල්ලෙහායින් සහ ලැටරල් පැත්තට වෙන්න තිබ්බොත් ඒක ෆෙමොරල් හර්නියා එකක්. ඒතර මේ වචන ටික මතක තියාගන්න. පියුබික් ටියුබකල් එකට සාපේක්ෂව පියුබික් ටියුබකල් එකට superior medial එහෙම නැත්නම් superomedial කියලා කියන්නත් පුළුවන්. මෙයා inferior lateral. ඕක femoral hernia එකක් inguinal hernia එකකින් වෙන් කරගන්න තියෙන හොඳ ක්‍රමයක්. ඒතර inguinal hernias common males ලගේ femoral hernias common වෙන්නේ females ලගේ.
ඒකට හේතුව තමයි ෆීමේල්ස්ලාගේ ෆෙමොරල් හර්නියා ගොඩක් බහුල වෙන්න. ඒගොල්ලන්ගේ වයිඩර් පෙල්විස්, ඒ කියන්නේ පෙල්විස් එක ගොඩාක් පළල්. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ ස්මෝලර් femoral vessels. ඒතර ඒගොල්ලන්ගේ small femoral vessels තිබ්බම මෙන්න මේ femoral canal එකේ ඉඩ ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න පොඩි වෙන්න මේ canal එකේ ඉඩ ගොඩක් වැඩි වෙනවනේ. ඒතර මෙතන දෙන potential space එක වැඩි වෙන්න hernia එකක් පල්ලෙහාට එන්න තියෙන කෙනේ. මේ abdominal content එක එතනින් පල්ලෙහාට එන්න තියෙන chance එක වැඩි. males ලගේ inguinal hernia බහුල වෙන්නේ ඇයි කියලා කිව්වොත් ඒගොල්ලන්ගේ දැන් මේල්ස් ලගේ දැන් ඉන්ගුයිනල් හර්නියා වලින් ගොඩක්ම බහුල ඉන්ඩිරෙක්ට් එක ගොඩාක් කොමන් ඒක තියෙන children ලගේ. හේතුව තමයි මේකට හේතුව patent processus vaginalis. ඒගොල්ලන්ගේ ටෙස්ටිස් එක වටේ කවරින් එකක් තියෙනවා මේ වැජයිනාලිස් කියලා, ටියුනිකා වැජයිනාලිස් කියලා. එතකොට දැන් ස්පර්මැටික් කෝඩ් එක කොහොම පහලට අරගෙන එද්දි මං කියවනේ ඇබ්ඩොමිනල් වෝල් එකේ කියලා මේ ඇබ්ඩොමිනල් කැවිටි එකේ කියලා මුලින්ම ටෙස්ටිස් හැදෙන්නේ. ඇබ්ඩොමිනල් කැවිටි එකේ ඉඳන් පල්ලෙහාම එහෙම කියන්නේ ටෙස්ටිස් පල්ලෙහාට ස්ක්‍රෝටම් එකට ඩිසෙන්ඩ් වෙද්දි පහලට එද්දි ඔය processus vaginalis කියලා කියන්නේ ඔය ටෙස්ටිස් එක ඇබ්ඩොමිනල් කැවිටි එකත් එක්ක සම්බන්ධ කරන පෙරිටෝනියල් ෆෝල්ඩ් එක. පෙරිටෝනියම් කොටසක්. නිකන් මෙන්න මෙහෙම දැන් හිතන්නකො මෙන්න මේ තියෙන ඇබ්ඩොමිනල් කැවිටි එක මේ හරිය ස්ක්‍රෝටම් එක කියලා. ඒතර මෙන්න මේ ටෙස්ටිස් එක මේ හරියට ඇවිල්ලා නම් ඒක ඇබ්ඩොමිනල් කැවිටි එකට මෙන්න මෙහෙම පෙරිටෝනියම් එකකින් සම්බන්ධ කරනවා. ඒක තමයි processus vaginalis කියලා කියන්නේ. හරිනම් ඇඩල්ට් කෙනෙක්ගේ ඔය ටෙස්ටිස් ඇබ්ඩොමිනල් වෝල් එකේ ඉඳන් පල්ලෙහාට ආවට පස්සේ මේ ඇබ්ඩොමිනල් කැවිටි එකට තියෙන කනෙක්ෂන් එක නැති වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ processus vaginalis කියන එක නැති වෙලා යන්න ඕනේ. ඒක නැති වෙලා යන්නේ නැතුව ඒක තිබ්බොත් තමයි අපි කියන්නේ patent processus vaginalis. එතකොට ප්‍රධාන වශයෙන්ම මේක children's ළඟ තියෙන්නේ. ඒ කියන්නේ යාළගේ උපදින් පස්සෙත් ඒක එහෙම්ම තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේක මොකද වෙන්නේ? ඇබ්ඩොමිනල් කැවිටි එකට කෙලින්ම සම්බන්ධයි. ඒ හරහා එන්න පුළුවන් ඇබ්ඩොමිනල් කන්ටෙන්ට්ස් වලට පල්ලෙහාට. ඒකයි හේතුව. ඒතර ඩීප් එකේ මේ මොනවාද? ඉන්ගුයිනල් හර්නියා වලත් ඉන්ඩිරෙක්ට් එක තමයි most common. ඒක තියෙන children ලගේ. හේතුව තමයි patent processus vaginalis. ඒ ස්ට්‍රක්චර් එක ඩීජෙනරේට් වෙලා යන්න ඕනි. ආයෙත් මං කියන්නම් ඒ මොකක්ද කියලා. දැන් ඇබ්ඩොමිනල් කැවිටි එකේ ඉඳන් මෙන්න මෙහෙම ටෙස්ටිස් පල්ලෙහාට එද්දි ඒ ටෙස්ටිස් ඇබ්ඩොමිනල් කැවිටි එකට සම්බන්ධ කරලා තිබ්බ පෙරිටෝනියම් කෑල්ලක්. පෙරිටෝනියම් ෆෝල්ඩ් එකක් වගේ. මෙහෙම පෙරිටෝනියම් එකකින් හැදිච්ච ලිගමන්ට් වගේ එකක්. ඒතර ඒක උපදින් පස්සේ නැති වෙලා යන්න ඕනි. මේ ටෙස්ටිස් ඩිසෙන්ඩ් වුණාට පස්සේ මේක නැති වෙන්නේ නැතුව මේක තිබ්බොත් එහෙම ඇබ්ඩොමිනල් කැවිටි එකට කෙලින්ම ස්ක්‍රෝටම් එකත් එක්ක ටෙස්ටිස් එකත් එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. ඉන්ගුයිනල් කැනල් එක හරහා ස්පර්මැටික් කෝඩ් එක එන්නේ. ඒතර මෙන්න මේ processus vaginalis එක හරහා abdominal content පල්ලෙහාට එන්න පුළුවන්. කෙලින්ම abdomen එකයි පල්ලෙහා scrotum එකයි set කරන නිසා. ඒක තමයි most common හේතුව. ඊට පස්සේ මේ මම MCQ ටිකක් තියෙනවා මේකේ කරන්න. මේ MCQ ටිකෙන් මම 3ක් විතර කතා කරන්නම්. ඊටු ටිකේ මම answers දාන්නම්. බලමු ඊතර පළවෙනි එක general features. The inguinal canal is a oblique passage in lower anterior abdominal wall. මේක true නේ. මම ඒක කිව්වා oblique passage එකක් lower anterior abdominal wall එකේ muscular aponeurotic structure එකක්. මේක මම මුලින්ම කිව්වා. The inguinal canal is about 4 cm long in adults. මේකත් හරි 4 cm වගේ තමයි එයාගේ long එක. ඒ කියන්නේ length එක. The deep inguinal ring lies medially to inferior epigastric vessels. ඔයගලන්ට මතක නම් මේක මම හොඳට පැහැදිලි කරා deep inguinal ring එක තියෙන inferior epigastric vessels වලට laterally. ඒක බලන්න ආයෙමත්. The superficial inguinal ring is an opening in the external oblique aponeurosis. Oh, superficial inguinal ring එක තිබ්බ external oblique aponeurosis එකේ deep එක තිබ්බා transversalis fascia එකේ. The inguinal canal is found only in males. නෑ, females ලගෙත් තියෙනවා. males ලගේ spermatic cord එක, females ලගේ round ligament එක.
So extent and openings. The inguinal canal extends from deep inguinal ring to superficial inguinal ring through. The deep inguinal ring is an opening in transversalis fascia. Deep inguinal ring එක transversalis fascia එකේ තියෙන open එකක් තමයි. The superficial inguinal ring lies lateral to pubic tubercle. එතකොට මේක හරියටම ගත්තොත් එහෙම මෙතන මේ superficial inguinal ring එක තියෙන laterally නෙමෙයි medial. මේ තියෙන superficial inguinal ring එක pubic tubercle එක මේක තියෙන්නේ medial. lateral නෙමෙයි medial. The superficial ring is triangular in shape. මේ superficial ring එක බලන්න හරියට ගත්තොත් මෙයා මෙන්න මෙහෙම triangular shape එකක් තමයි තියෙන්නේ. නිකන් ත්‍රිකෝණයක් වගේ shape එකක් වගේ තමයි තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. The inguinal canal runs vertically downward. නෑ vertically නෙමෙයි කෙලින්ම නෙමෙයි එන්නේ මෙහෙම obliquely downward. obliquely. ඊට පස්සේ anterior wall මම walls ගැන කිව්වා. The anterior wall is mainly formed by external oblique aponeurosis. හරි. Internal oblique reinforces the anterior wall laterally. මම කිව්වේ lateral one third internal oblique එකේ muscle fibers reinforce කරනවා කියලා. Transversus abdominis forms the whole anterior wall. නෑ transversus abdominis උදව් වෙන්නේ නැහැ. whole anterior wall එක හදන්න external oblique aponeurosis එකකින් එයා reinforce කරනවා internal oblique muscle fibers වලින් lateral one third. Weakness of the anterior wall may predispose to hernia. weakness එකකින් තමයි anterior wall එකේ hernia එකක් anterior wall මේ posterior wall. ඒ කියන්නේ anterior මේ මොනවාද? මෙතන කියන්නේ canal එකේ posterior wall එකේ තියෙන weakness එකකින් තමයි අර direct hernia එක ආවේ. මතක ඇතිනේ. The anterior wall is strongest medially. anterior wall එක නෙමෙයි posterior wall එක තමයි conjoint tendon එකෙන් මේ තියෙන posterior wall එක තමයි conjoint tendon එකෙන් මේ තියෙන posterior wall එක conjoint tendon එකෙන් medially ශක්තිමත් කරේ. ඒකට එහෙම ඉතුරු ටිකත් කරන්න මම ඒකේ මේ ටිකේ answers දාන්නම්. MCQ 12ක් තියෙනවා. ඔක්කොම කරන්න වෙලාවක් නැති නිසා මම මේකේ answers ටික දාන්නම්.